මගේ නම රොබර්ට් නොක්ස්. වර්ෂ 1660 නොවැම්බර් මාසයේ දවසක මහා සාගරයේ දරුණු කුණාටුවකට අහුවුණු අපේ ඈන් නෞකාව අන්තිමට නතර වුණේ හිතාගන්න බැරි ලස්සන දූපතක. ඒ වෙලාවේ මම හිතුවේ නැහැ ඒ ලස්සන දූපත මගේ ජීවිතේ අවුරුදු 19ක් උදුරා ගනීවි කියලා. මුලින්ම මේ දිවයින මට පෙනුනේ දිව්‍ය ලෝකයක් වගේ. රත්තරන් පාට වැලි වෙරළ, නිල් පාට මුහුද සහ කවදාවත් දැකපු නැති අමුතු සත්තු. මමයි මගේ පිරිසයි හිතුවේ අපි ආගන්තුකයෝ විදිහට මේ රටට ආවා කියලා. සිංහල මිනිස්සු අපිට කන්න බොන්න දීලා සත්කාර කෙරුවේ මහා ඉහළින්. හැබැයි ඒ හැම දෙම රජුගේ අණක්. දෙවන රාජසිංහ රජුට ඕන වුණා නාදුනන සුදු ජාතිකයින්ව තමන්ගේ රාජධානියේ සිරකරුවන් කරගන්න. අපිව අත්තඩංගුවට ගත්ත ඒ මොහොතේ ඉඳන් මම අවුරුදු 19ක් මේ හෙළ දිවයිනේ සිරකරුවෙක් වුණා. මේ ඒ දීර්ඝ කාලයක මතකයන් වල ආරම්භයයි.